වෙනදා වගේම අදත් ඔයාලා එකතු වෙලා ඉන්න අපේ TC Redude channel එකට. අද ඔයාලට ගෙන තියෙන වීඩියෝ එක තමයි Aviator කියන ගේම් එකෙන් කොහොමද හරියටම වින් එකක් ගන්න කියලා. මොකද ගොඩක් කට්ටිය ප්ලේ කරන්නේ Aviator ගේම් එක. මොකද Crash ගේම් එකත් එක්ක පොඩ්ඩක් බැලුවොත් මේ ගේම් එකේ බෙට් ගන්න තියෙන අවම ප්‍රමාණය අපිට 20 ඉඳලා බෙට් ගන්නත් පුළුවන්. මේ ඉස්සර නම් Crash ගේම් එකේ එක රවුන්ඩ් එකක් තිබ්බේ. ඒ කියන්නේ දැන් බෙට් එකක් දාන්න පුළුවන්. ඒකත් හොඳයි. මේ Aviator ගේම් එකේ නේද ඉඳලා රවුන්ඩ් එකක් තිබ්බා. ඒත් මේකේ හොඳ කියන්නේ අපිට පොඩි ගණන් දාලා පොඩ්ඩක් ලොකු රවුන්ඩ් එකක් වුණත් අල්ලන්න පුළුවන්. අද ගෙනලා තියෙන ට්‍රික්ස් එක තමයි සාමාන්‍යයෙන් 2කින් 3න් වගේ ගන්න පුළුවන් හොඳ රවුන්ඩ් ටිකක් ඔයාලට අල්ල ගන්න පුළුවන්. හොඳ ට්‍රික්ස් එකක්. අපි මුලින්ම වීඩියෝ එකට යමු. channel එකට අලුත් කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා තියෙන subscribe button එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි බලමු එහෙනම් ට්‍රික්ස් එක කොහොමද ගන්න කියලා. මුලින්ම ඔයාලා කවදාවත් ගේම් එකට ආවට පස්සේ එක දිගටම බෙට් ගන්න යන්න එපා. මොකද පොඩ්ඩක් ගේම් එකට ආවට පස්සේ පොඩ්ඩක් මේ හිස්ටරි එක ගිහලා බලන්න කොහොමද රවුන්ඩ් ගිහිලා තියෙන්නේ කියලා. දැන් මම ඔයාලට පෙන්නුවොත් මේ දැක්කනේ මේ රවුන්ඩ් ගිහලා තියෙන සාමාන්‍යයෙන් මේ 8 ඉඳලා මේ මැද හරියට හරි වෙනකන් වගේ එකක් කර දෙකක් කර එහෙම වගේ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ නිල් එකක් ආයෙ දම් පාට එකක් නිල් දෙකක් දම් පාටයක් ඔය වගේ. මෙතනින් උඩට යනකොට ඔයාලා පොඩි වෙනසක් වෙලා තියෙනවා. නිල් කියන්නේ ලා නිල් පාටේවත් තුනක් කියන්නේ පොඩි 1.99ට පල්ලෙහින් යන ඒවා. සාමාන්‍යයෙන් දෙකක් තුනක් වගේ ගිහලා ආයෙ දම් පාටේවත් දෙකක් ඔය වගේ ගිහිලා තිනවා. දෙකක් තුනක් වගේ. ඊට පස්සේ තමයි දැන් වින් එකක් යනවා නම් මෙතනින් පස්සේ තමයි වින් ටයිම් එක කියන්නේ. මේ ටික තමයි ලොස් ටයිම්. මෙතනින් පස්සේ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් එහාට තව රවුන්ඩ් 10ක් විතර ගියාට පස්සේ එක ළඟ දෙකක් තුනක් යනවා. ආයෙ ලා නිල් පාට එකක් දෙකක් විතර ගිහිල්ලා ආයෙ 3 4ක් යනවා. ආයෙ එකක් යනවා. ආයෙ දෙක තුනක් යනවා. ඒ වෙලාවට තමයි වින් ටයිම් කියන්නේ. මේ වගේ ටයිම් එකක් આવොත් ඔයාලා පොඩ්ඩක් ප්ලේ කරන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ බලාගෙන ඉන්න ගේම් එක දිහා. ලොකු බැලන්ස් එකක් වගේ තියෙනවනම් පොඩි ගණනක් දාලා තියන්න. ඒක 20 20 වගේ දාලා පොඩ්ඩක් තියන්න මේ ටිකට. සාමාන්‍යයෙන් ලොකු රවුන්ඩ් එකක් යන්නත් ඉඩ තියෙනවා. මේ වගේ රවුන්ඩ් එකක් යනකම් ඉන්න. දෙගෙනලා තියෙන ට්‍රික්ස් එක තමයි මේ වගේ එක ළඟ කියන්නේ පොඩි රවුන්ඩ් එකක් ගියාට පස්සේ එතනින් එහාට අපි බෙට් කරගෙන යනවා. මේ වගේ ලොස් ටයිම් එක ගියාට පස්සේ මම කියන්නේ එක ළඟ 3 4ක් 4 5 වගේ මේ ගිහිලා තියෙන. ඔය වගේ රවුන්ඩ් ගියාට පස්සේ කියන්නේ මේ වගේ මේවා අපිට ගන්න පුළුවන්. දෙකක් ගිහිල්ලා එතනින් පස්සේ යන රවුන්ඩ් වලට අපි ඩබල් කර බෙට් එක අල්ලනවා. ඒ කියන්නේ මම ඔයාලට බෙට් එකක් දාලා පෙන්නන්නම්. දැන් අපි මේක පොඩ්ඩක් මේ බෙට් එක යන කයිමු. මුලින්ම කරන්නේ අපි මං හිතන්නේ එක බෙට් එකයි දාන්නේ. කියන්නේ 20ක් දැම්ම කියන්නේ හිතමු මගේ බැලන්ස් එක ලොකු ගාණක් තියෙනවා. 20ක් දැම්මම පළවෙනි බෙට් එකට 20යි දාන්නේ. මම මේක දාලා පෙන්නන්නම්. මේ සාමාන්‍යයෙන් තව ලොස් දෙයක් විතර ගියාට පස්සේ දාන්න මම මේක දාන විදිය වලට කියලා දෙන්න පෙන්නන්නේ. අපි ඉස්සලාම ගන්න ඕනේ 20ක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලත් බැලන්ස් එක තියෙන ගාන අහනවා හදාගන්න. මගේ ලොකු බැලන්ස් එකක් තියෙන නිසා මම පොඩ්ඩක් 100න් වගේ පටන් ගන්නම්. මුලින්ම ඔයාලා කරන්න ඕන මේ වගේ දම් පාට රවුන්ඩ් නෙවෙයි මේ වගේ ලා නිල් පාට පොඩි ඒ කියන්නේ දෙකට අඩුවෙන් රවුන්ඩ් දෙකක් යනකම් බලන් ඉන්න. රවුන්ඩ් එකක් ගියාට පස්සේ එතනින් එහාට අපි එක දිගට ඩබල් කර බෙට් එක දදා යන්නේ. කියන්නේ තව එකක් අපි ලොස් එකක් ගියොත් 100ක් දානවා. එක බෙට් එකයි දාන්නේ උඩ එක විතරයි. ඊට පස්සේ ඒක ලොස් වුණොත් අපි දෙකටම දානවා 102ක්. හරිද? ඒ 102 ලොස් වුණොත් අපි 202ක් කරලා දානවා. ඔන්න මම පළවෙනි එක දානවා. එක බෙට් එකයි දාන්නේ පළවෙනි එක. ලා නිල් පාට බෙට් දෙකක් ගියන්න ඕන. ඊට පස්සේ එතනින් එහාට අපි 100 බෙට් එක විතරයි දාන්නේ. අපි ගන්නෙ දෙකෙන්. ඔයාලා 1.50න් 60න් ඒ වගේ ගත්තත් අවුලන්නේ අපි ගන්නෙ දෙකෙන්. ඔන්න ගයිස් එක ගත්තා 1.99 වෙන්න. මං කිව්වේ දැන් ආයෙ දාන්නේ නැහැ. ආයෙ මේ වගේ රවුන්ඩ් දෙකක් යනකම් ඉන්න ඕන. සාමාන්‍ය මේ වගේ රවුන්ඩ් දෙකක් තුනක් විතර ගියාට පස්සේ අනිවාර්යෙන් අපිට වින් එක ගන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට ඉතින් මේ වගේ රවුන්ඩ් දැම්මට පස්සේ පළවෙනි එකෙන්ම අපිට වින් එක ගන්න පුළුවන්. මේ විදිහට කරාම වෙන්නේ කයිස් ඔයාලගේ බැලන්ස් එක අඩු වෙන්නේ. ඒ කියන්නේ එක දිගට අර ඔයාලා බැලන්ස් එක සාමාන්‍ය මේ වගේ 70000 තිබ්බොත් සමහර කට්ටිය 5000 10000 ඕම අල්ලන්න යනවා. ඕම අල්ලවුවොත් අනිවාර්යෙන් ලොස් වෙනවා මොනවා කරත්. මොකද මේ එක දිගට ලොකු ගණන් දදා ගියාම කොහොමත් මේක ලොස් වෙනවා. ඔයාලා කරන්න පොඩ හිමීට ගේම ගහන්න යන්න ඕන. මේ තියෙන විදිහට ඔයාලට ගයිස් ලොකු ගේමක් ගහන්නට පුළුවන්. මම අද කියලා දෙන විදිහ හොඳට පොඩ්ඩක් බලන්න වීඩියෝ එකේ. ලා නිල් පාට දෙකක් යනකම් හිටියා. ඊට පස්සේ උඩ එක විතරක් දැම්ම උඩ බෙට් එක. ඒක ලොස් වුණොත් ඊළඟ රවුන්ඩ් එකට දෙකටම 100 දෙයක් දාන්න. ඒ කියන්නේ උඩ එකක් දානවා යට එකක් දානවා. ඒක ලොස් වුණොත් 202ක් දානවා. අනිවාර්යයෙන්ම තුන්වෙනි එකකින් ගන්න පුළුවන්. ඩබල් කර තමයි ගයිස් දාන්නේ. ඕන දැන් ආයේ දම් පාට දෙකක් ගියා. අපි ඉන්න ඕන නිල් පාට දෙකක් යනකම් ඉන්න ඕන. කියන්නේ ලා නිල් පාට දෙකට අඩුවෙන් රවුන්ඩ් අපි බලමු. මේ වෙලාවේ බෙට් කරන ප්‍රමාණයත් 1200 ගණක් වගේ ඉන්නවා. ඔයාලා සාමාන්‍ය මේක ප්ලේ කරනකොට උදේ 6ත් 8ත් අතරත් සාමාන්‍ය ඔයාලා හවස ප්ලේ කරනවා නම් 7ත් 10ත් අතර වගේ ප්ලේ කරන්න ඒ වෙලාවට හොඳ වින් ටයිම් යනවා. මොකද මේක ගොඩක් කට්ටිය ප්ලේ කරනකොට ඒ වෙලාවට ලොකු වින් එකක් දෙනවා.
ගොඩක් වෙලාවට වල දවල් නම් මේක වැඩි ප්ලේ කරන්න යන්නත් එපා. ඔන්න guys ඒකත් මේ ලොස් එකයි වින් එකයි එහෙම යන්නේ. අපි බලමු ලානිල් පාට දෙයක් යන කයිමු. සාමාන්‍ය වල දවල්ටත් ප්ලේ කරන්න හොඳ ටයිම් එකක් තියෙනවා 12ත් 3ත් අතර වගේ ප්ලේ කරන්න. 10ත් 12ත් අතර වගේ ප්ලේ කරන්න බෑ. ඒ වෙලාවට ගොඩක් වින් යන්නේ. සාමාන්‍ය රෑ තමයි හොඳම මේක ප්ලේ කරනවා නම් රෑ 7ත් 10ත් 11ත් වගේ අතර මේ පැය ටික නම් ලොකු වින් එකක් යනවා. ඔන්න guys තව රවුන්ඩ් එකක් ආවා. ලානිල් පාට රවුන්ඩ් දෙකක් ගියා පොඩි අවදයක්. ඊට පස්සේ අපි මේ රවුන්ඩ් එකට බෙට් එක දානවා. මම පළවෙනි එකට 100ක් දාලා තින්නේ. ඔක ලොස් වුණොත් ඊළඟ එකට අපි 100 දෙකක් දානවා. උඩ එකයි යට එකයි විදියට. මොකද අපි බෙට් එක දාන්නේ උඩ එකෙන් ලොස් එක කවර් කරගන්නයි යට එකෙන් වින් එක ගන්නයි. බලමු මේ රවුන්ඩ් එකට කීයට විතර ඇයිද කියලා. ගන්න අපි දෙකෙන්. ඔන්න guys මේ රවුන්ඩ් එකත් මම ඊළඟ එකට ඩබල් කරලා 200 දෙයක් දැම්මා. මොකද මේ වෙලාවට මේ වගේ රවුන්ඩ් එකක් යනවා. ඒ ටික අපි අල්ල ගන්න මේ විදිහට තමයි බෙට් ගන්න ඕනේ. මොකද අර විදිහට හැම එකටම දදා ගියොත් ලොස් වෙනවා. ඔන්න guys 400ක් කළා මම බෙට් එක දානවා. මගේ බැලන්ස් එක ලොකු ගාණක් තියෙන නිසා තමයි මම මේ විදිහට දාන්නේ. ඔයාලගේ බැලන්ස් එක තියෙන ගාණ අනුව ඔයාලා හදාගන්න. ඒ කියන්නේ පොඩි ගාණකට හදාගන්න. ඔන්න guys මම මේකට ඩබල් කරලා බෙට් එක දානවා. එක දිගට ඩබල් කර කර දාන්න ඕනේ. මොකද අතාරින්න හොඳ නැහැ. අපේ රවුන්ඩ් එක අල්ලන්න අපි එක දිගටම බෙට් එක ප්ලේස් කරන්න ඕන. ඔන්න guys මං කිය අනිවාර්යෙන් දැන් අපි වින් එකක් ගත්තා. කියන්නේ ඩබල් කර කර මේ විදිහටම යන්න ඕන. ආයෙ වල බෙට් එක ඒ විදිහටම හදා ගන්න ඕන. එක දිගට දදා යන මේ වගේ රවුන්ඩ් එකක් යනකම් ඉඳලා අර මං කිව්ව විදිහට පටන් ගන්න යන්න. මොකද ආව ගමන් හැම එකටම මේ බෙඩ් එක දාලා අය ලොස් වුණොත් 100 නෙවෙයි 500 1000 දාලා ඔහොම ලොකු ගණන් දාලා ප්ලේ කරන්න යන්න එපා. පොඩ දාන්න යන්න. මොකද අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. මේ වගේ රවුන්ඩ් දෙකක් විතර යනකම් ඉඳලා එතනින් පස්සේ පටන් ගන්න. නැත්නම් ඔයාලා මෙතනින් පටන් ගත්තොත් මේ රවුන්ඩ් දෙකත් අහුවෙන නිසා රවුන්ඩ් දෙකක් යනකම් ඉඳලා එතනින් පස්සේ දාන්න යන්න. මොන දැන් ආයෙ දම්පාට රවුන්ඩ් දෙකක් ගියා. අපි බලමු. මම දැන් බෙට් එක පොඩ්ඩක් ලොකු ගානක ඉඳලා පටන් ගන්න යන්න. මොකද බැලන්ස් එක ලොකු ගානක් තියෙන නිසා. ඔන්න guys දැන් මේ යන රවුන්ඩ් එකත් දෙකට අඩුවෙන් ක්‍රෑෂ් වුණොත් අපිට මේ රවුන්ඩ් එකට දාගන්න පුළුවන්. බලමු මේ රවුන්ඩ් එකට කීයට විතර ඇති කියලා. මේ වෙලාවට guys ටිකක් විතර ලොස් ටයිමුත් වැඩි. මොකද මේ දවල් නිසා 1:37යි මේ වෙලාව. බලමු තව රවුන්ඩ් එකක් විතර යනකම්මු. අනිවාර්යෙන් මේ වගේ ලානිල් පාට රවුන්ඩ් එකක් යනකම් ඉන්න. මොකද නැත්තම් ඔයාලා හැම එකටම දදා ගියොත් ලොස් වෙන්න පුළුවන්. ඒක සමහර කට්ටිය ඉතින් ගේම් එකට අවශ්‍ය කිසි මයින්ඩ් එකක් නැහැ. එකපාරම ඉවසීමක් නැහැ. ආව ගමන් එක දිගටම දාන යනවා. ඔයාලට වීඩියෝ එක අතරතුර පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මේ අපි කෝල් එකෙන් account up කරනවා. ඒ කියන්නේ අපි WhatsApp වීඩියෝ කෝල් එකක් කරන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා කියන්නේ ඔයාලා අපිට කෝල් එකක් ගන්න ඕනේ. කල ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕන. එතකොට අපිට ඔයාලගේ ස්ක්‍රීන් එක පේනවා ෆෝන් එකෙන් අපේ ෆෝන් එකට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ස්ක්‍රීන් එක ෂෙයා දීලා ඔයාලා යන්න ඕන ඔයාලා ප්ලේ කරන සයිට් එකට. 1xbet ද mail bet ද 888ද 22 bet ඕනම සයිට් එකක අපි account up කරනවා. ඒ සයිට් එකට ගිහිල්ලා ඊළඟට ඔයාලා ප්ලේ කරන ගේම් එකට එන්න ඕනේ. ඇවියේටර් ගේම් එක අපි අප් කරනවා නම් අපි දාන මැසේජ් එකක් මේ ගේම් එක අප් කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා ඒ සයිට් එකට ආවට පස්සේ ඔයාලා මේ ගේම් එකේ තියෙන තැනට මේ වගේ එන්න ඕනේ. ඊට පස්සේ අපිට වීඩියෝ කෝල් එකෙන් මේ විදිහට පේනවා. ඊට පස්සේ අපි වීඩියෝ කෝල් එකෙන් කියනවා මේ ගාන බෙට් එක මේ ගානට දාන්න මේක මේ ගානින් ගලවන්න. එහෙම අපි කියනවා. දැන් මම උදාහරණයක් ඉදිරියට ගොත් මම දැන් මේ අපිට කියන මේ බෙට් එක 200 දෙයක් දාන්න මේක 150න් ගලවන්න ඒ වගේ කියනවා. ඔයාලට ඒ විදිහට කළා ලොකු වින් එකක් ගන්න පුළුවන්. කැමති කට්ටිය ඉන්නවනේ මැසේජ් එකක් දාන්න. ඔන්න කතාවෙන් ගියාට පස්සේ වීඩියෝ එකට ඔන්න තව රවුන්ඩ් එකකුත් ආවා. ඔන්න මම ගයිස් කිව්වේ ඒ රවුන්ඩ් එකත් අපි වින්. මොකද අර වීඩියෝ අතරතුර මම අරක පැහැදිලි කරගෙන හිටිය නිසා මං කිව්වේ මේ ලානිල් පාට රවුන්ඩ් එකක් ගියා. එතනින් පස්සේ එකට අපි දැම්මා. ඒක එකෙන්ම ආවා. සමහරලාට දෙකක් තුනක් යනවා. ඒකට ඔයාලා ඩබල් කරලා දාගන්න. අපි බලමු guys තව රවුන්ඩ් දෙකක් විතර යනකම්මු මම වීඩියෝ කාලයට පැහැදිලි කරන්නම්. එහෙනම් guys කෝල් එකෙන් account up කරගන්න කට්ටිය කැමති කට්ටිය ඉන්නවා මම මෙහෙජ් එකක් දාන්න. මොකද ලොස් නොවි බය නැතුව ඔයාලට අපි හරහාම ඔයාලගේ account එක up කරගන්න පුළුවන්. අපි up කරන ගාන ඒ කියන්නේ win එකෙන් ගන්න 100%. ඔයාලා උදාහරණයක් විදිහට හිතුවොත් ඔයාලගේ account එකේ 5000ක් තිබ්බොත් අපි 20000ට up කරා කියලා හිතුවොත් දැන් ඔයාලා හිතන්න 20000ට up කරා. 20000ට up කරා නම් 15000නේ win එක. ඒ 15000න් අපි 100%යි ගන්න. ඒ කියන්නේ 7500 අපි ගන්න ඉතින් 7500 ඔයාලට. ඒ විදිහට 150 තමයි අපි මේ අප් කරන එකට අපේ කමිෂන් එක ගන්නෙ.
ඔයාලට ලොස් නොවීම ගේමක් ගහ ගන්න පුළුවන්. කැමති කට්ටිය ඉන්නවා නම් ඒකටත් ජොයින් වෙන්න. පල්ලෙහාන් නම්බරේ දාලා තියන්නම්. මට WhatsApp message එකක් දාන්න. මොකද ගොඩාක් කට්ටිය සමහර කට්ටිය ඉන්නවා කොච්චර ට්‍රික්ස් ගෙනාවත් හරි ඉවසීමක් නැතුව ප්ලේ කරන්න ගිහිල්ලා විනාඩි 10ට 15ට තමන්ගේ බැලන්ස් එක ලක්ෂ 5 ඔය වගේ ලොකු ගණන් තිබ්බත් සමහර කට්ටිය ඉවර කරගන්නවා. අර මොකද මේ ගියාට පස්සේ මේ ගේම් එක ඇතුළට එක දිගට සමහර කට්ටියට ඉන්න බෑ. ඒ කියන්නේ මේ රවුන්ඩ් එකක් යනකම් ඉන්න බෑ. එක දිගටම දාලා ලොකු ගාණක් හොයන්න කියලා හිතෙන්නේ. ඒ කියන්නේ අර පන්දයි මේ 200 දාලා පොඩි ගණන් හොයන අපිට පුළුවන් 5000 10,000 දාලා එක සැරේ දෙකෙන් තුනෙන් කඩන්න. අන්න ඒ වගේ හිතුවොත් අනිවාර්යෙන් ලොස් වෙනවා. මොකද ගොඩාක් කට්ටිය මේ විදිහට මට කියලා තිනවා. අපේ account up කරන්න කට්ටිය set වෙනකොට වෙන ඔයාලත් guys message එකක් දාන්න account එක up කරගන්න ඕන නම් call එකෙන් ඕනම site එක up කරගන්න පුළුවන්. ඔයාලට අපි හරහා deposit withdraw කරගන්නත් පුළුවන්. මේ සමහර කට්ටිය ඉන්නවා සල්ලි දාගන්න ගිහිල්ලා රිජෙක්ට් වෙනවා. සමහර හොරුන්ට අහු වෙනවා. එහෙම ඩිපොසිට් විත්ඩ්‍රෝ කරගන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියත් අපිට මෙහෙජ් එකක් දාන්න අපි හරහාම කරගන්න පුළුවන් ඕනම සයිට් එකකට. එහෙනම් අපි බලමු guys තව රවුන්ඩ් එකක් යනකම් ඉමු. මම මේ රවුන්ඩ් එකක් එනකන් තමයි ඔයාලට වීඩියෝ එක අතරතුර පැහැදිලි කිරීමක් කරන්නේ. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න අපේ ඇවියේටර් ගේමේ ට්‍රික්ස් එක හොඳයිද කියලා. මේක ඕනම සයිට් එකකට මේ ට්‍රික්ස් එක වැඩ. මොකද මම ගොඩාක් කලින් ඉඳලා මේ විදිහට තමයි ප්ලේ කරන්නේ. ඔයාලත් guys කරලා බලන්න කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අපි බලමු තව රවුන්ඩ් එකක් යනකම් ඉමු. කෝල් එකෙන් account up කරගන්න කට්ටියත් මට message එකක් දාන්න. ඔයාලා message එකක් දානකොට මේ විදිහට දාන්න. මම YouTube එකෙන් ආවේ කෝල් එකෙන් account එක up කරගන්න. ඊට පස්සේ ඔයාලා මට message එක දාන්න. ඔයාලා play කරන site එකේ එන 1xbet 1xbet දාන්න. milbet නම් milbet. ඔහොම ඔයාලා play කරන site එක දාන්න. ඕනම site එකක් අපි up කරනවා. ඔයාලගේ තියෙන balance එක යටින් දාන්න. මම ආවේ YouTube එකෙන් මම play කරන්නේ 1xbet. මගේ balance එක 5000යි. මේ account එක up කරගන්න ආවි කියලා දාන්න. ඊට පස්සේ මම වෙලාවක් දාන එක time එකක්. ඒ වෙලාවට අපිට play කරන්න තමයි තියෙන්නේ. ඔයාලා ඒ වෙලාවට call එකක් කරන් screen එක share කරලා game එකට ඇවිල්ලා ඒ වෙලාවට මම කියන කරන්න ඕනේ කොහොමද කියලා. එතකොට ඔයාලට ඒ විදිහට කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලා මේ පල්ලෙහා number එකට message එකක් හරි call එකක් හරි දාලා වැඩි අහගන්න පුළුවන්. අපි up කරන්න අවම account එකේ ඔයාලගේ balance එක රුපියල් 2500ට වැඩි වෙන්න ඕන. කියන්නේ පොඩි ගණන් දාලා පොඩ්ඩක් අමාරුයි 500 වගේ දාලා සාමාන්‍යයෙන් 2500ට වැඩියෙන් වගේ තියෙනවා account එකේ. ලොකු account උනත් up කරනවා අපි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 10 15 තියෙන account උනත් අපි up කරනවා. මොකද balance එක ලොකු වෙන්න ඔයාලට win එක ගන්න ලේසි. අවමේ 2500 ඔයාලට ලක්ෂය 50000 ඔය වගේ 10000 15000 50000 ලක්ෂය ඔය වගේ ලොකු ගණනක් දාගන්න පුළුවන් නම් ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් දවසකට. මොකද මේ පොඩි balance දානට වැඩිය ලොකු ඒවා තිබ්බනම් ඉක්මනට win එකක් ගන්න පුළුවන්. දැන් guys කැමති කට්ටිය ඉන්නවනම් message එකක් දාන්න. guys වීඩියෝ එක අතරතුර මට එකට රවුන්ඩ් එකට දාගන්නත් බැහැ. මොකද රවුන්ඩ් එකක් ගියා. මේ 1:45 1:34යි ගියේ. මං කියේ මේ රවුන්ඩ් එක දෙක පන්නලා යනවා. ඒ රවුන්ඩ් එකට දැම්ම නම් guys අපි ඒකත් win. එහෙනම් මං අදට වීඩියෝ එක නවත්තනවා. අපි තවත් ට්‍රික්ස් එකකින් හම්බෙමු. කෝල් එකේ account up කරගන්න කට්ටිය ඉන්නවනම් මට message එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය ජය වේවා.